පාටිකුරුල්ල කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මංජිතට සිහිනෙන්වත් නොසිතූ දෙයක් සිද්ධ වෙනවා. මේ නිසා ගංගුලීටත් මේ දේවල් වලට මැදිහත් වෙන්න වෙනවා. මෙතනින් එහාට සිදුවෙන දේ ගැන අපි ටිකක් කතා කරන්න සූදානම්. පාටිකුරුල්ල කතාවේ කෙවින් සහ මංජිත අතර තිබෙන මේ නාම පටලැවිල්ල දැන් මාරාන්තික උගුලක් වෙලා තියෙන්නේ. නුරාන්ගේ කූට සැලසුම නිසා කෙවින් හිරේ වැටී සිටින මොහොතක ගංගුලී සහ මංජිත ගංගුලී නම් ඇත්තටම මංජිත එපා කියද්දී ආවේ. හැබැයි ගංගුලී මේ විදියට හරි ආපු එක හොඳයි. දැන් ඉස්සරහට සිද්ධ වෙන්නේ මංජිතවත් පොලිසිය අල්ලගන්න වෙලාවේදී ගංගුලී මෙතන ඉන්නේ. එතකොට ගංගුලීට මේ දේවල් වලට උපක්‍රමයක් හරි මොනවාම හරි දෙයක් කරලා මංජිතව සහ කෙවින් බේරගන්න දෙයක් හිතන්නට පුළුවන්කම තියෙන එකත් පාටිකුරුල්ලෝ ප්‍රේක්ෂකයන් පුදුම කරන තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍ය දැන් උදා වෙලා. නිම්නාවිගේ ආදරේ දිනා ගන්න මංජිත නමින් පෙනී සිටින කෙවින් අද නුරාන්ගේ උගුලක හිර වෙලා මිනී මැරුමකට සම්බන්ධ වාහනයක් විකුණුවා කියන බොරු චෝදනාවෙන් කෙවින් බේරගන්න පුළුවන් කාටද? රියදුරු මංජිත සහ ගංගුලී එකතු වෙලා මේ රහස් මෙහෙයුම කරන ගමන් ඉන්නකොට තමයි මංජිතව අත්අඩංගුවට පත් වෙන්නේ. කෙවින් මංජිත නමින් පෙනී සිටියත් සැබෑ මංජිත දැන් ඉන්නේ පොලිසියත් එක්කයි. ඉතින් පොලිසිය මේ ගැන කෙවින් එක කතා කරන්නට ඉඩ කඩක් තිබෙනවා. හැබැයි ඒ වුණාට කෙවින් මෙතනදී මංජිතවත් Tamanවත් කිසිම වැරද්දක් කළේ නැහැ. නීත්‍යානුකූල විදියට හැමදේම කළා කියලා. අර වාහනේ ගන්න දවසේ වීඩියෝ ක්ලිප් එකක් පවා ඒ වගේම තමයි ඒ සාක්ෂි පවා මේගොල්ලෝ ඉදිරිපත් කරાવી. මාස 3කට කලින් Taman මේ වාහනේ දැකවත් තිබුණේ නැහැ. අනිත් එක මේ වාහනේ Tamuනුයි කෙවිනුයි පැදවගෙන ගියෙත් නැහැ කියන එක මෙතනදී මංජිත කතා කරන්න ඉඩ කඩක් තිබෙනවා. දැන් ඉතින් ඔයා දන්නවා ඒ තමයි නිම්නාවි ගැන ගංගුලී හොඳටම. ඉතින් ගංගුලී ඉදිරියට තීරණය කරන්න පුළුවන්. නිම්නාවි මුණ ගැහෙන්න ගිහිල්ලා නිම්නාවිත් එක්ක තමයි මංජිත මේ වෙලාවේදී ඉන්න ඇත්තේ. ඒ නිසා පොලිසියට ගිහිල්ලා මේ ගැන තහවුරු කරන්න උසාවියට ගිහිල්ලා මේ ගැන තහවුරු කරන්න කියන ඉල්ලීම කරන්නටත් ඉඩ කඩක් තිබෙනවා කියලයි මට මතක් කරන්න පුළුවන්. ඉතින් මංජිත හිතන් හිටියා Tamanටත් අනතුරක් වේවි කියලා. සැඟවිල් ඉඳලා කෙවින්ව කොහොම හරි බේර ගන්නයි කට්ටි පැන හිටියේ. හැබැයි අන්න ඒක චුට්ටක් ව්‍යර්ථ වෙච්ච එක තමයි මෙතනින් උනේ. ඉතින් පොලිසිය මංජිතව කොටු කරගත්තට පස්සේ ගංගුලී ඉදිරිපත් වෙලා සැබෑ කුමන්ත්‍රණය හෙළි කරන්න කටයුතු කරන්න පුළුවන්. නුරාන් හොර රහසේ වාහනය මාරු කරන හැටි මංජිත හොරෙන් වීඩියෝ කරලා තමයි තියෙන්නේ. මම මේකෙන් අදහස් කරේ එදා වාහනේ ගන්න දවසේ ඒ හිටිය මිනිස්සු දෙන්නෙක් හිටියානේ. අන්නේ සියලු දේවල් රෙකෝඩ් කරලායි තියෙන්නේ. ඉතින් මෙන්න මේ මිනිස්සු දෙන්න හොයාගත්තොත් මේකේ ඇත්ත විස්තරය හොයාගන්න පුළුවන් කියන එක මංජිත මෙතනදී කතා කරයි. ගංගුලී මෙතනදී කතා කරයි. ඉතින් කොහොම හරි ඒකත් එක්ක අන්නේ බාස් හොයාගෙන ඊට පස්සේ නුරාන් ඒ බාස්ට හරියමන් විදිහට සල්ලි ගෙවලා නැත්නම් අනිවාර්යෙන්ම මේ දෙයට මැදිහත් වෙලා වෙච්ච දේවල් හරියාකාරව කිව්වට පස්සේ මංජිතටයි කෙවින්ටයි නිදහස් වෙන්න පුළුවන් වෙනවා ඇති.